ඔන්න අහගනින් මගේ රත්තරන්ලා පැටවු චෙල්ලෝ ටික මතක තියාගනින්න. මෙන්න මේක. දැන් උඹලට මෙතන ඉන්නවනේ සුපරි බුලට් එකක්. මොකಾದ? තනිකර උපක්‍රමශීලී උපාය දූතයා කපටියේකා සිවිල් නිලධාරියා. මොකಾದ පුතේ? ජෝන් ඩොයිලි. එතකොට අපේ රටත් සුද්දට ගියේ උන්ගේ උපක්‍රම නිසානේ. උගේ උපක්‍රමය මොකද්ද? අපේ සීවික්‍රම රාජසිංහ මොනවාද පෙව්වේ? මද්දසාරනේ. එතකොට පුතා මතක තියාගන්න ඕනේ දැන් මද්දසාර වලට ඇබ්බැහි වෙද්දි මම ඔයාලට මේක එදත් කිව්වා උඹලට මේක වරින් වර හැමදාම කියන්නේ අපේ රටේ කොල්ලෝ ගොඩාක් මොනකට ඇබ්බැහි වෙනවද පුතේ? මද්දසාර වලට. හරි මට මාරම දුකක් තියෙන්නේ. දැන් ඔයාට උගන්වන සමීරස සිංහල කරන අපේ යට ඉන්නවා. මෙතන කඩ වැටුණු සර්ගේ ඇඟ උඩ. හරි සමීර සර්යි මමයි අපේ එක විශ්වවිද්‍යාලනේ සිංහල කරන. එතන පුතා සමීර සර්යි මමයි ගත්තාම ඔයාලට මම කියලා දෙනවා අපි කවදාකවත් මද්දසාර බීලා නෑ කියලා. හරි? ඒතර ඒක මතක තියාගන්න. ඊළඟ එක තමයි මෙන්න මේ කාරණය. උඹලා මද්දසාර වලට ඇබ්බැහි වුණොත් උඹලාගේ ජීවිතම විනාශයි. හරි? මම එකම එක උදාහරණයක් කියන්නම් දරුවෝ. මම ඔය අමද්දප දිනේ දවසේ වැඩසටහන වගේක් කරා අමද්දප දේශන වගේක්. එතනදී මම හැදුවා ප්‍රසන්ටේෂන් එකක්. හරි? ඒකේ හැදුවා මේ අවුරුදු 16න් බොණ්ඩ අරගෙන අවුරුදු කීයෙන් බීල ඉවර කරන එකද? 60න්. අර සාමාන්‍ය 60න් විශ්‍රාම යනවනේ. අන්න එහෙනම් මම ඌව විශ්‍රාම යවුවා අවුරුදු 60න් බොණ එක. හරි? එතකොට ඌ ඒ කාලය තුලට කොච්චර ගාණක් බොණ්ඩ වියදම් කරනවද? ඒ කියන්නේ උපරිම ගාණකුත් නෙමෙයි. අඩුම ගාණකුත් නෙමෙයි. දවසට සාමාන්‍ය මුදලක් දැම්මොත්. මධ්‍යම ගියක් දාන්නකෝ දවසට. හරි. එහෙම ගාණක් හදලා මම ඒක දවසට කීයද? සතියට කීයද? මාසෙට කීයද කියලා මම හැදුවා පුතේ. හදලා 60න් අවසන් කරා. 1,20,00,000කට ආසන්න ගාණක් වියදම් කරනවා ඒ අකා බොණ්ඩ. හරි? ඒ බොණ කාලය තුල උගේ අර බයිට් එක හරි උගේ අර සැන්ටින්ද මොනවාද මන් දැන ටින්ටින් එකයි ඒ ටික අරගෙන ඒ ටිකට ඌ එච්චර වියදම් කරනවා. හරි? පුතේ හිතපල්ලා දැන් අපේ දුප්පත්කම තියෙනවනේ. ඔය දුප්පත්කම අපිට දුරු කරගන්න බැයිද? පුළුවන්. මට තියන් දුප්පත්කම කියන්නේ පුතේ අපිට උරුම වෙච්ච එකක් නෙමෙයි. හරි? දුප්පත්කම තියෙන්නේ මිනිසා නිසා. තමන්ගේ පුරුදු හන්දා. හරි ඒ නිසා ඔයාලා මත තියාගන්න දුප්පත්කම වෙන්නේ තමන්ගේ පුරුදු නිසා. දැන් අර බලන්න 1,20,00,000ක් වියදම් කරනවා නම් ඌට ඒ මිනිහට බොන්න නැතු හිටියනම් 1,20,00,000ක් ඉතිරි. හරි? එතකොට දරුවෝ ඌ දවසට යද්දි ගෙදර යද්දි බොන බෝතලේ වෙනුවට ඒක බෑග් එකේ හරි දාගෙන ඒක බ්ලොග් ගලක් අරන් ගියා නම් ඌගේ අර ගේ හදා ගන්න තිබ්බා. තේරුණාද? අවසානයේ ඒක සල්ලි ටික account එකට දැම්මනම් 1,20,00,000 පුතේ පොලියේ වෙලා තව වැඩි ගාණක් හම්බ වෙයි. ඒ ඕන්නේ ඌට ලස්සන තට්ටු දෙකේ තුනේ ගියක් හදා ගන්න තිබ්බා. ඌට ලස්සන වාහනයක් ගන්න තිබ්බා. පැහැදිලිද? රයිට්. ඒ නිසා හොල්ලන්ට විශේෂයෙන් කියන්නේ ඩොයිලිලා හැමතැනම මේ ක්ලාස් එක ඇතුලේ ජෝන් ඩොයිලිලා ඉන්න පුළුවන්. ඉස්කෝලේ පන්තියේ ජෝන් ඩොයිලිලා ඉන්නවා. හරි? මෙතන පුතේ ජෝන් ඩොයිලිලාට ඇබ්බැහි වෙච්ච නැති උන් ඉන්නවා නම් ඩොයිලිලාගෙන් පරිස්සම් වෙයල්ලා. හරි? ඩොයිලිලා බලෙන් ඇවිල්ලා ඔයාට අරක්කු ටික පොවන්න හදයි. ඩොයිලි බලෙන් ඇවිල්ලා අර තූල්ද බූල්ද මොකක්ද එක තියන්න හදයි. හරි? ඔක නිකන් දෙයි ඇවිල්ලා. ඔක ඉස්කෝලේ ඉන්නවා විශේෂයෙන්. යන තැන් වල ඉන්නවා. ටවුන් එකේ ඉන්නවා. අප්‍රේල් මාසේ ළඟයි. අවුරුදු උත්සවවලට යනවා සංගීතයට යනවා පුතේ. ඔතනත් ඩොයිලි ඉන්නවා. ඔක හදන්නෙම උඹ ඔකට ගන්න. හැබැයි උඹ ඔකට ඇබ්බැහි වුණොත් පුතේ උඹට සීවික්‍රම රාජසිංහට වෙච්ච දේ වෙනවා. හරි ඒ නිසා බේරියල්ලා විනාශ වෙන්නේ නැතුව ඒක මම එදත් කිව්වා අදත් කියන්නේ හැමදාමත් ඕක කියන්නම් ආරක්ෂා වෙලා අනාගතයේ උඹලගෙන් එකෙක් හරි බේරිලා හිටියොත් මට ඇවිල්ලා කියපල්ලා සර් එදා කියපු නිසා ඩොයිලිලා ඉන්න හන්දා උන්ගෙන් බේරිලා අද බේරිලා ඉන්නවා කියලා. හරි? අනේ නිසා මතක තියාගන්න කෙල්ලන්ට මාර වාසනාව පුතා. ඇයි? කෙල්ලන්ට නිකන් හිතපල්ලා මං වගේ ඔය බොන්නේ නැති එකෙක් ඔහම එකෙක් අනාගතයේ උඹලට හම්බුනොත් අම්මා කට ගඳ නැති එකෙක් ළඟට ඉන්නවා කියන්නේ කොච්චර වාසනාවද? නැත්තම් අර බේබද්දගේ කටේ ගඳ සිගරට් බීලා ගඳ
හරි කුණු වෙලා ගඳ කට නිකන් කුණු වෙච්ච අර පුවක් ගෙඩියක් වගේ. නේ? ආන්න ළඟට එද්දි කට කුඩු වෙන්න ගහන්න ඉතින්. හරිද? ඒ නිසා ඔයාලා හරි පරිස්සමෙන් ඉන්න. පුතාලගේ කොල්ලෝ ඉන්න සහෝදර යාළුවන්ට ඩොයිලි ගැන කියන්න. හරි. රයිට්. හරි. එතකොට